Hi, welcome back to my channel. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ අපේ බබා ප්‍රීස්කූල් ගියපු මුල්ම දවස ගැන. කොහොමද අපි කලින් දවස් සූදානම් වෙලා එදා දවස ගෙවුනේ කොහොමද කියලා තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. අපේ බබා ප්‍රීස්කූල් යන දවස කියන්නේ ලස්සන හීනයක්. ඒක ඕනම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ කොහොමත් තියෙන ලස්සන හීනයක්. බබා ටික ටික ලොකු වෙද්දි එයාලා වචන ලස්සනට ගලපලා කියද්දි සෙල්ලම් කරද්දි දුවන්න පනින්න පටන් ගත්තම ඉතින් හොඳ නර්සරි එකකට දාන්න ඕන කියන හීනේ ඕනම අම්මා කෙනෙක්ට තියෙනවා. ඉතින් අපි බබාව මුලින්ම මොන්ටිසෝරි එකට දාන්න කියලා හිතාගත්තේ බබාට අවුරුදු 3. ඉතින් ප්ලේ ගෲප් එකක් ප්‍රීස්කූල් එකක් කියන්නේ දරුවෙක්ගේ මුල්ම අඩිතාලම. ඉතින් හොඳට හොයලා බලන්න ඕන. ගොඩක් දුර මොන්ටිසෝරි එකකුත් එයාලට කරදරයි මහන්සි වැඩි. ඒ ගැනත් අපි හිතලා ළඟම තියෙන මොන්ටිසෝරියක් තෝරගත්තා. ඉතින් බබා ප්‍රීස්කූල් යන්න කලින් දවසේ අපි පන්සල් ගිහින් බුදුන් වන්දලා බබාටත් ආශිර්වාද අරගෙන අපි ගෙදර ආවා. ඊට පහුවෙනිදා උදේ ප්‍රීස්කූල් යන්න පටන් ගත්ත මුල්ම දවසේ උදේ පාන්දර කිරිබත් හදලා බුද්ධ පූජාවත් ලෑස්ති කරලා මම බබාව හැරවන්න ගියා. බබා නම් ඉතින් හොඳටම නිදි. ඊට පස්සේ ආවත් හැරවලා එයාට වොෂ් එකක් දාලා බබාටත් කිරිබත් කවලා අපි ඉතින් බබාව ප්‍රීස්කූල් එකට බාර දෙන්න ගියා. ඔය විදිහට තමයි බබාගේ ප්‍රීස්කූල් එකට ගිය මුල්ම දවස ගත වුණේ.